ගමේ ඉස්සර තිබුණා මේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණාම කට්ටිය කැඳවලා වර්ග සභාව කියන එක. ඒ වර්ග සභාවේ හිටියේ ගමේ ඉන්න මේ ටිකක් දැනුම් තේරුම් තියෙන ගරුත්වයක් ලබන පුද්ගලයෙක් තමයි ඒකට අපි පත් කරගන්නේ. එයා තමයි මේ ප්‍රශ්න විසඳන්නේ. කවදාකවත් පොලිසිය උසාවි ගානේ ගියේ නැහැ. වර්ග සභාව තමයි ප්‍රශ්න විසඳන්නේ. හැබැයි මේ අපට ආවහම දැනගන්න ලැබුණා මේ ගමට ආපුවම මේ ගමේ කවුරු පොලිසිය වලට යන්නේ නැහැ. ප්‍රශ්නයක් නැත්. ඒ ප්‍රශ්නේ සමතේ වෙනවා. ඒ තමයි ගම කියන්නේ. එහෙම නමට විතරක් නෙමෙයි ගම. ගමේ ස්වභාවය ඒකයි. ඉතින් මේ වගේ රූස්ස ගස්සට තමයි මේවා රැස් වෙන්නේ. මේවා කතා කරන්නේ. කතා කරලා මේ ප්‍රශ්න විසඳගන්න. ගමට අනිවාර්යෙන් පන්සලක් තියෙනවා. ඒ පන්සලකුත් මේ ගමට. ගමට අනිවාර්යෙන් ලිඳක් තියෙනවා. පීල්ලක් තියෙනවා. ඒකත් මේ ගමට. එතකොට මේ ගමේ අඩුයි කියන්නේ කිසිම දෙයක් නැත. මේ ගම ස්වයං පෝෂිත වෙච්ච අපේම ගමක්. මේ ගමේ වෙද ගෙදරක් තියෙනවා. මේ සතා සිව්පාවකට කඩුව අතක් පයක් කැඩුනහම ගෙඩියක් ආවහම වණයක් ආවහම ඇස් රෝගයක් ආවහම එහෙම නැත්නම් වෙනත් සරුවාංග රෝගයක් ආවහම වෙදකම් කරන්න වෙද ගෙදර. ඉතින් මේ ගම මම එකයි කියන්නේ. ගමට අවශ්‍ය සම්පත් සියල්ල මේ ගමේ තියෙනවා. මේ ගම ඇතුලෙන් තමයි මේ සම්පත් රැකගෙන මේවා කවදාක්වත් විනාශ නොවෙන්න පවතින්න ඕනේ. මොකද මේ ක්‍රමවේදය අපිට තියෙන්න ඕනේ. ඒ නිසා දැන් මේ රෑබෝ ඉන්න එන්නත් කිට්ටු වෙනකොට අපි යන්න ඕනේ වෙද ගෙදර පැත්තට ගිහිල්ලාම මේ ගමෙන් යන්න ලෑස්ති. ඇත්තටම මේ තමයි ගමේ වෙද ගෙදර. මේ ගමේ මිනිසුන්ගේ ප්‍රාණය රකින්න තැන. මං හිතන්නේ අක්කා කැඩුම් දෙනුම් වෙදකම කරනවා, සර්ප වෙදකම කරනවා, ගෙඩි වෙදකම කරනවා, වන වෙදකම කරනවා. මං හිතන්නේ එකිනොකි මුළු සියලුම සර්වාංග වෙදකම සිද්ධ වෙනවා. එතකොට අපි රැකගත යුතුයි වෙදරාලගේ වෙදක. ඉතින් අපි කැමති ඔබතුමත් එක්ක මේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපි කැලේට ගිහිල්ලා ඖෂධ ටිකක් හොයාගන්න නේද? අපි එන යම්කෝ බලන්න. මේ දෙන්නේ මේක තමයි තුඹ. ගැට තුඹ. ගැට තුඹ කියන්නේ ඔබතුමාලා පාවිච්චි කරන්නේ මොනවද? මේ තමයි අස්සාසිතව අපේ රෝග වලට ගන්න. ඊට අමතරව මේක හොඳ මැල්ලුම කනවා, ලේ ධාතුව පිරිසිදු වෙනවා. මේකට ශක්තිය වැඩි වෙනවා. විස නැසනවා. දිය වැඩි රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. මේ ගැට තුඹ තම්බල වතුර බොන්න. වතුර බොනවා නම් රෝග නැසනවා. අස්සන්නයි පුස්සන්නයි. මේ තියෙන්නේ මේකත් දිව්‍ය ඖෂධයක් තමයි. මේවා ගන්නවා අපේ මේවා සම්බලක් වල. ඒකට මේකත් ගොඩක් නිස්සාරී රෝග වල හොඳයි. මම හිතන්නේ තරම වෙදකමට ගන්නවා. එනවා නේද? ඔව්. මේක අස්සන්න. මේ තොටිල ශාකය ඇත්තටම අපේ සියලුම පාරම්පරික වෙදකම් වලට ගන්න දෙන්නේ. අපේ දරුවම තෙල් එකට ගන්න. මේක තෙල් හිමින් ගන්න. ලැබුම් මිදුම් එකට. කපාය වල ගන්න. ඔව්. සර්ප වෙදකමට ගන්නවා. ඒත් එනවා. සර්ප දස මුල විශේෂ අන්න ඒක. දස මුලට එන එක දස මූල 10යි. ඒකයි. මූල 10ටම අද්දමට. මෙතන තියෙනවා තව දෙයක්. මේක විතර අද්දමට ශාස්ත්‍රය. මේ කියන්නේ මේවා හරි දුර්ලභ ශාස්ත්‍ර අද්දමට. මොකද අද්දමට පොතුත් අපට ඕනේ. දිහෙත් තෙල් දෙමින් ඕනේ. ඒකට පත්තු වලට ගන්නවා, සර්ප විසට ගන්නවා. මේ සියලුම පාරම්පරික වෙදකමේ මේ ගස්වල පොළ පොතුත් එක්ක මුල් එක්ක, ගෙඩි එක්ක, මල් එක්ක, රේණු එක්ක. මේ ඇලේ දොලේ ගහගෙන යන ගල් පාසි ඒවා සියල්ල අපේ වෙදකමට ගන්නවා. ඉතින් මේ පරම්පරා වෙදකම කියන්නේ ලෝකේ අග්‍රගණීය වෙදකමක්. ඒකයි මම හැම වෙලෙම කියන්නේ අපි කැලේට අපි ණය ගැති. අපි කැලෙත් එක්ක ජීවත් වෙන්නේ. මේක අපි නෙමෙයි කැඩුවේ. ඊ අලි කඩලා ගියේ. මේක අපි අරගෙන යන්න තියාගන්න ඕනේ.
මේ තමයි ඔබෙත් මගෙත් අපෙත් හැම දෙනාගේම ජීවනාදී. මේ කැලේ. මේ කැලේ නැත්තම් ඇත්තටම අපට වෙන්නේ කොහේ හරි ගිහිල්ලා බදාම ටිකක් කනන්න ඕන නැත්තම් අත්කඩ දෙන්න. මොකද අපිට වෙදකම් කරන්න මේ කැලේ තියෙන්නේ. පාරම්පරික වෙද මහත්තයාට කැලේ නැතුව වෙදකම් කරන්න බෑ. මේ ගමේ ඉන්න කොල්ල කුරුට්ට පවා දන්නවා මේ ගහ දැක්ක ගමන් මේක අහවල් බෙහෙත කියලා. රෝගේ නිශ්චිත කරගන්න බැරි වුණත් බෙහෙත හඳුනනවා. ඒ නිසා වුන් කවදාකවත් මේ බෙහෙත් ගස් විනාශ කරන්නේ නැහැ මේ ඉන්න කොල්ල කුරුට්ට පවා ඒවා රකින්න. එතකොට ඇත්තටම මේවා අපට නැතුවම බෑනේ නේද වෙද මහත්තයා? මේ වනාන්තරේ. දැන් ඔබතුමා වෙදකම් කරන්න එවලේ ශනික බෙහෙත්නේ හදාගන්නේ. එතකොට මේ වනාන්තරයට ආව බෙහෙත් ටික හදාගෙන ගියා රෝගියා සුවපත් කරනවා. නේද? එතකොට මෙන්න මේ ජීවකයන්ට මේ වෙදදුරන්ට ඇත්තට මේ ඉෂිවරයන්ට මේ මේ කැලෑ පද්ධතිය කියන්නේ වනාන්තරය කියන්නේ මම හිතන්නේ ඒවත් වෙන අපි සලකනවා. දලමුදුන ගම්මානයේ ඉන්න මිනිස්සුන් මම හිතන්නේ මේ වේදනා නාශක පෙත්තක් ඇහැට දැකලා නැහැ. නේද? එහෙම අඩි ඒ වගේ මිනිස්සු ඉන්න පරිසරයකට අපි ආඩම්බර විය යුතුමයි. ඒ නිසා මේ වගේ කඩවල් වල ඒ වගේ බෙහෙත් විකුණන්නෙත් නැත. මම දන්නා පරිදි අසමෝදකම් බෝතලයක්වත් මේ කඩේකට එන්න තිබෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මෙන්න මේ නිසා මේ වගේ නිරෝගිමත් සම්පන්න ජාතියක් මේ රටේ ඉන්නක දැකීමත් වාසනාවක්. ඉතින් ඒ නිසා මම අත්‍තරම ඔබතුමාටත් මේ ගමටත් මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න. ගල මුදුනගම තියෙන කොස් කැලේ. මේ මහා කැලේ බඩගිනිලාව හොඳ වරක ගෙඩියක් හම්බුණා මට. ලෑ. ඉතින් මේක තමයි දැන් කන්න වෙන්නේ දවල්ට මට. ගම්මානයෙන් දැන් ඉගත් වෙන වෙලාව කැලේට ගිහිල්ලා වරක ගෙඩියකුත් කාලා හොඳ රාහයක් දීලා අද දවසේදී සෑහෙන දේවල් මේ ගමේ ඉගෙන ගත්තා. සෑහෙන දේවල් අපි ගමේ නරඹු. ගමේ මිනිස්සු එක්ක සුහදව හිටියා. අපි ඊයේ හවස ආවේ ට්‍රැක්ටර්. දැන් මට අද යන්න වෙන්නේ ට්‍රැක්ටරේ. අපි ඊයේ ට්‍රැක්ටරෙන් ඇවිල්ලා ගමේ මිනිස්සුත් එක්ක සුහද සාකච්ඡාවල යෙදিলা ගමේ තියෙන අඩුපාඩු දැකලා මේ අඩුපාඩුවක් තියෙන පාර විතරයි ගන්න. අනිත් සියල්ලන්ගෙන් ඔහු පොත. හැමදේට වඩා මනුස්සකමින් මේ ගමේ ඇති පොත. ඉතින් මේ ගමේ මිනිස්සුන් ලොකු බලාපොරොත්තු නැහැ ලොකු ඉන්න නැහැ. මේ පාර හදලා දෙන්න. කාට හරි ඇස්සරේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා. මේ ගමට තියෙන අධි සුපෝභෝගී වාහනේ තමයි ට්‍රැක්ටරේ. මේ ට්‍රැක්ටරේ රියදුරු මහත්තයා තමයි මේ ගමේ මිනිස්සුන්ගේ එහා මෙහා ගෙනියන්නේ. ඉතින් මොහුට ඈතට වීර්ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගමට දිනෙන් දින මනුස්සකම තවත් රැඳේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගමෙන් සමුගන්න දැන් අපට අවසරයි. වෙන්න මගේ නිල රථය දැන් පැමිණෙනවා. මම මේකේ දැන් කිලෝමීටර් 5මාරක් දුෂ්කර ගමනක් ගමනවා. වෙන මේකෙදී මම යනවා. ආයිබෝවන්. ආපු රථෙන්ම නැවත අපි යනවා කිලෝමීටර් 5මාරක් නේ. 5මාරක් තියෙනවා. මේ 5මාර යනවා. එනිසා මුළු ලෝකවාසී සියලුම දෙනාට මම කියන්නේ රංජන් මුහන්දිරම් YouTube එක නරඹන පුළුවන් හැකිතාක් මේ ගමට උදව් කරන්න.